guys, welcome back to my channel. ඔන්න තවත් ලස්සන vlog එකක් අරගෙන අද මම ඔයාලව හම්බ වෙන්න ආවා. ඔන්න අද vlog එකෙන් අරගෙන ආවේ reset routine එක. ඉතින් අපේ life එක reset කරන්න අලුත් අවුරුද්දක් අලුත් මාසයක් වෙනකම් ඉන්න ඕනේ නැහැ. ඉතින් අලුත් දවසක් අලුත් පැයක් පටන් ගන්නවා වුණත් අපිට reset කරලා ආපහු අලුතින් පටන් ගන්න පුළුවන්. ඉතින් reset routine එක පළවෙනි පියවර විදිහට මම මගේ කාමරේ පොඩ්ඩක් අස් කරගෙන ඉන්නවා. පොඩ දවසකින් බෙඩ්ෂීට් මාරු කරන්නත් බැරි වුණා. අවුරුද්දක් විතරම මේ බෙඩ්ෂීට් තමයි මම පාවිච්චි කරේ. ඉතින් අද වෙනසකටත් එක්ක රීසෙට් වෙන්න මම අලුත් බෙඩ්ෂීට් දාගත්තා. රීසෙට් රූටින් එකක් ගත්තාම ඒකේ පියවර ගොඩක් තියෙනවා. ඉතින් ක්ලීනින් කියන්නේ ඒකේ පළවෙනි පියවර. ඉතින් මම ඉස්සරෝම රීසෙට් වෙන්න මගේ රූම් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා. මගේ ඇඳනම් හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මගේ ස්ටඩි ටේබල් එකත් මම අස් කරගත්තා. ගාවටම දාන්න. මොකද මෙතන චුට්ටක් අතුරුයි වගේ වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා පොඩ්ඩක් වෙනසකටත් එක්ක ජනේලෙ ගාවටම ආපහු ස්ටඩි ටේබල් එක දානවා කියලා. ඔන්න මේසේ ඇඳයි නම් හරියට මං ආස විදිහට දාගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේසේ බඩු ටික පිළිවෙලට අස් කරගන්න. ඔන්න මෙයා නම් කලින්ම ඇවිල්ලා යාගේ තැන අල්ලගෙන
කාමරේ නම් අස් කරලා ඉවරයි. ඉතින් ඔන්න මෙයා මගේ කාමරේට අලුතෙන් එකතු වන යාළුවෙක්. මෙයාව මට හම්බ වුණේ නයිකොච්චි එකට ගියපු වෙලාවේ. මෙන්න මේ ගේම් එක ප්ලේ කරලා තමයි මට මෙයාව හම්බ වුණේ. පළවෙනි පාරට තමයි මම මේ වගේ ගේම් එකක් ප්ලේ කරේ. ඉතින් පළවෙනි පාරේ නම් ගන්න බැරි වුණා. දෙවෙනි පාරේ try කරාට පස්සේ මට එයාව හම්බ වුණා. ඉතින් මම යාළුවොත් එක්ක එළියට ගියපු vlog එක ඔයාලා බලන්න ඇති මේ වෙද්දිත් මම මිනි vlog එකක් විදිහට ඒක ෂෝට් වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඉතින් මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ගියේ නෑ. ඒක නිසා තමයි දිග වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණේ. ඉතින් මිනි vlog එකක් විදිහට ඔයාලා ඒක බලන්න ඇති කියලා මම හිතනවා. රීසෙට් රූටින් එකේ ඉතුරු ටික පටන් ගන්න කලින් මම කාලා හිටියා උදේට. මගේ මූණත් මේ දවස්වල හොඳටම සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ හදන්නේ මගේ ඔළුවට තෙල් දාන්න. ඉතින් රීසෙට් රූටින් එක නැතුවම බැරි දෙයක් තමයි සෙල්ෆ් කෙයා කියලා කියන්නේ. මම ගොඩ දවසකින් කොණ්ඩෙට තෙල් දැම්මෙත් නෑ. ඉතින් අද හොඳ දවසක් කියලා හිතුවා මම කොණ්ඩෙට තෙල් දාන්නත් එක්ක. ඉතින් මම මේ විදිහට කොණ්ඩේ තැන් වලට කොටස් බෙදාගෙන තෙල් ටික ඇප්ලයි කරා. ගාලා පැය දෙකක් තුනක් තියන්න ඕනේ නිසා මං ඊගාවට මගේ ෆේස් පැක් එකක් හදාගත්තා. මට අද නම් මේකට පොඩ්ඩක් වතුර වැඩි වුණා මං හිතන්නේ. මම මේකට දාලා තියෙන්නේ කෝපි සීනි. මම ඉස්සර නම් අවුවට ගිහින් ආවහම වගේ මේ පැක් එක යූස් කරනවා. දැන් නම් ඉතින් ගොඩ කාලෙකින් මේක පාවිච්චි කරේ නෑ. ඔන්න ඒකත් විනාඩි 15ක් විතර වේලෙන්න තියනකම් මම දැන් හදන්නේ මගේ ජර්නල් එක ලියන්න. වෙනදට නම් මම ඉතින් හවසට තමයි ජර්නල් කරන්නේ. අද වෙනසකටත් එක්ක මම හිතුවා උදේම ජර්නල් කරලා දවස පටන් ගන්නවා කියලා. රීසෙට් රූටින් එක ඊළඟ පියවර තමයි ජර්නලින් කියලා කියන්නේ. ඉතින් ජර්නලින් කියන්නේ අපේ ලයිෆ් එක රීසෙට් කරන්න හොඳ දෙයක්. ඉතින් අපේ ලයිෆ් එක අලුතෙන් පටන් ගන්න කැමති අයට ජර්නලින් කියන්නේ ගොඩාක් වටින දෙයක්.
මගේ ෆේස් පැක් එකත් දැන් වේලිලා තියෙන්නේ. ඉතින් මම ඒකත් හොදලා අයින් කරගත්තා. ඔන්න මේ දෙන නම් තාමත් නිදි. ඔන්න දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ අල්මාරියේ රෙදි ටික අස් කරගන්න. ඉතින් හැමදාම පන්ති යනවා එනවා මට අස් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. හැමදාම පස්සේ කරන්නම් කියලා ඉන්නවා. ඉතින් මං හිතුවා අද කොහොම හරි මගේ අල්මාරියේ රෙදි ටික අස් කරගෙන ඉන්නවා කියලා. අල්මාරිය අස් කරලා ඉවර වෙලා දැන් මං හදන්නේ වොෂ් එකක් දාගන්න. හරි ඔන්න ඉතින් දැන් මාත් රීෆ්‍රෙෂ් වෙලා ආවා. මම දවල් කෑම නම් අද ස්කිප් කරා. ඒ වෙනුවට මම මෙන්න මේක තමයි කෑවේ. ඔන්න ඊට පස්සේ මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක මම මූවී එකක් බැලුවා. ඉස්සර නම් මං හැම වෙලේම වගේ ටැමිල් මූවීස් බලනවා. ඉතින් දැන් ඒවටවත් වෙලාවක් නැති වෙලා තමයි තියෙන්නේ. හරි ඉතින් මගේ රීසෙට් රූටින් එකේ අන්තිම පියවර විදිහට මම මගේ ස්ටඩීස් පටන් ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම රීසෙට් රූටින් එකට අනිවාර්යෙන් ස්ටඩීස් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින්
රීසෙට් වෙනවා කියන්නේ ලයිෆ් එක අලුතින් පටන් ගන්නවා වගේම අපේ ඩ්‍රීම්ස් වලට අලුතින් පියවර එකතු කරනවා කියන එක. ඉතින් ස්ටඩීස් වලින් තමයි අපේ ඩ්‍රීම් අපිට හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ ස්ටඩීස් පටන් ගන්න පුළුවන් හැබැයි ඒක දිගටම කන්ටිනියු කරන් යන්න බෑ කියන එක. ඉතින් මටත් ওই ප්‍රශ්නේ ওই විදිහටම තියෙනවා. මට ස්ටඩීස් කරන්න ඕනේ කියලා හිතුණට ආපහු මට ඒක දිගටම කන්ටිනියු කරන් යන්න බෑ. ඉතින් මං හිතුවා අද මගේ ඩ්‍රීම්ස් අලුත් කරන දවසනේ. ඉතින් ඒක නිසා මගේ ස්ටඩීස් මං ආපහු අලුතින්ම ආරම්භයක් විදිහට පටන් ගත්තා. ගොඩක් වෙලාවට දැකලා ඇති මගේ ස්ටඩි වීඩියෝස් වල මම මේ විදිහට ස්ටඩි with me වීඩියෝස් ප්ලේ කරගෙන තමයි වැඩ කරන්නේ. ඔයාලටත් ඕන තරම් YouTube එකේ මේ වගේ ස්ටඩි with me වීඩියෝස් හොයාගන්න පුළුවන්. මටත් ඒක නිසා තමයි කම්මැලි නැතුව එක දිගට වුණත් වැඩ ටික කරගෙන යන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේක ගොඩක් වෙලාවට හරියනවා. මට වගේ නම් ගොඩක් වෙලාවට මට අඩුම විනාඩි 30ක්වත් එක දිගට ඉඳගෙන ඉන්න බෑ. හැබැයි මං ස්ටඩි with me වීඩියෝස් ප්ලේ කරලා ඒක ඉස්සරහා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒකේ අර කෙනෙක් වැඩ කරනවා දකිනකොට මටත් එතනින් නැගිටලා යන්න හිතෙන්නේ නැහැ. ඉතින් මටත් දිගටම වැඩ කරන්න තමයි හිතෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලත් අනිවාර්යෙන් දිගටම වැඩ කරන්න බැරි කෙනෙක් නම් මේ ක්‍රමේ try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලටත් ඒක හරියයි. එහෙනම් අපි වැඩි කතා නැතුව මගේ ස්ටඩීස් වල ටික කරන්න පටන් ගමු.
විදිහට තමයි මගේ ලයිෆ් එක මං ආපහු අලුතින් රීසෙට් කරගත්තේ. මං හිතනවා මගේ vlog එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අමතක කරන්නේ නැතුව මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.